වැඩේට කැමති බාර ගන්න. හැබැයි වැඩිය මැදිහත් වෙන්න බෑ. මගේ පුතාව නිදහස් කරලා දෙන්නකෝ. අපේ රහසිගත ගෙනම තියෙන්නේ වර්ජින් අයිලන්ඩ් වල. හොඳ තැනක් නෙවෙයි. ඇයි වර්ජින් අයිලන්ඩ් හරි අවදානම්. ඇත්තට ලැබෙන පොලියත් අඩුයි. ව්‍යාපාරිකයෙකු නම හිතන්න බෑ. මෝඩ වැඩක් නේ. ඒක තමයි. එකවුන්ට් එක හොඳ තැනකට මාරු කළොත් මොකද? දන්න තැනක් නම් තියෙනවා. ඒ කොහෙද? මධ්‍යධර්ණි මෝදේ දූපතක්. හරිම ලස්සනයිලු. කියන මැඩම් මේ දැන් එමවුන්ට් එක චෙක් කළා. නැතුව දැන් අපි ඔක්කොම එක බෝට්ටුවනේ. කවුරු හරි දැනගත්තොත් අපේ විනිසුරුතුමන්ටත් ඒක බලපානවා. වැඩිය කායෙක්වත් මේ ගැන කතා කරන්න යන්න එපා. හරිද? එහෙනම් පුතාගේ විභාගයට සුබපැතුවා කියන්න. එහෙනම් මන් තියනවා. කිසි ප්‍රශ්නයක් නැහනේ. හරිනේ? අපේ වැඩේ හරි. නාටියට නම් මෙයාලා හොඳට රැවටිලා ඉන්නේ. මේ තේයෝ කොහෙද යන්නේ? කියන්න ඔන්න ඒ කමන්නේ යනවා නම් ගියාවේ. අපේ වැඩේ කරනවා නම් එච්චරයිනේ. දන්නවද? කියලා යන්නේ නැති එක තමයි මට පෙන්වන්නම බැරි. ඕකට තමයි වැඩි බන කියන්නේ. අනුන්ට කිව්වට මෙයත් එහෙමනේ. ජෝසන් කාලේ වෛද්‍යවරු කියන විදිහට අත්වලට දාඩිය දාන එක හදවත සම්බන්ධ ගැටලුවක්ලු. තේරුණාද වට? හදවතේද? හර්බලිස්ට් කෙනෙක්ට දැකපු ගමන් කියන්න පුළුවන් නේද? පුරුද්දට කියවුණා. මට විවේකයක් ගන්න යෝනුනේ. ඒත් ඉතින් දන්න දෙයක් වුණාම නොකිය ඉන්න බෑනේ. ඔයා ගොඩක් ආදරණීය කෙනෙක් වගේ. මම මේක අරින්නම්කෝ. එතකොට එළිය බලන්නත් පුළුවන්නේ. හොඳයි. ලස්සනයි නේද? මම ගොඩක් රටවල් වලට ගියත් මේ තරම් ලස්සන මුහුදක් දැකලා නෑ. ඒක ඇත්ත. කාලෙකට කලින් මම මෙහි ආවහම 100 කෙනෙක් මට කිව්වා තවමත් මේ කිඳුරියෝ ජීවත් වෙනවා කියලා. ඇත්තට. ඇත්තමයි.